සුබ දවසක්. අදත් අමරා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අපි අද බලමු තවත් ප්‍රධාන රෝග ලක්ෂණයක් සම්බන්ධව. මේකට සිංහලෙන් කියන්නේ මේ කණ්ඩරා ප්‍රදාහය. කණ්ඩරා ප්‍රදාහය. ඉංග්‍රීසියෙන් කියනවා නම් කියන්නේ ටීනෝසයිනොවයිටිස්. ටීනෝසයිනොවයිටිස්. දැන් ඔයගොල්ලන්ට මේවා කිව්වට නොතේරෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි තේරුම් ගන්න උත්සාහ කරමු. මොකද්ද කණ්ඩරාවක් කියලා කියන්නේ? මේ මාංශ පේශියක් සිහින් වෙලා ගිහිලා අස්තියකට සම්බන්ධ වෙන පටිය වගේ කොටස. දැන් මේක වටේ පොඩි පටලයක් තියෙනවා. අපි ඒකට කියනවා සයිනෝවියල් මෙම්බ්‍රේන්. මේ පටලයයි කණ්ඩරාවයි අතර තියෙන පොඩි තරලයක්. අන්න එහෙම තිබ්බහම තමයි මේක හොඳින් වැඩ කරන්නේ. ඝර්ෂණයකින් තොරව. ඉතින් මේ පටලේ ප්‍රදාහයක් එන්න පුළුවන්. මේ කණ්ඩරාව වට කරලා තියෙන පටලේ ප්‍රදාහයක් එන්න පුළුවන්. සයිනෝවියල් මෙම්බ්‍රේන් එකේ ප්‍රදාහයක්. මේ ප්‍රදාහයට අපි කියන්නේ ඉන්ෆ්ලැමේෂන් එකක්. එතකොට කණ්ඩරාව වට කරලා තියෙන පටලේ සයිනෝවියල් මෙම්බ්‍රේන් එකේ ප්‍රදාහයක් આવත ටීනෝසයිනොවයිටිස් කියලා සඳහන් කරනවා. ටීනෝසයිනොවයිටිස්. ඉතින් මේ වගේම කතාවක් අපි විස්තර කළා එන්තෙසයිටිස් කියලා. එන්තෙසයිටිස් කියලා කියන්නේ කණ්ඩරාවක් කෙලින්ම ගිහිල්ලා අස්තියට සම්බන්ධ වෙන තැන. ඊටමත් වැදගත් ඒක. එතන ප්‍රදාහයක් එන්න පුළුවන්. එතකොට කියන්නේ එන්තෙසයිටිස්. ඉතින් විශේෂයෙන්ම ඇඟේ වේදනාවන් ඇති වෙනවා නම් ප්‍රදාහයන් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ප්‍රදාහයක්. ඒත් ප්‍රදාහය කොහෙද කියලා බලන්න. මේ කණ්ඩරාවල නම් ඔන්න ටීනෝසයිනොවයිටිස් තමයි අපි කියන්නේ. ඉතින් ඒ විශේෂිත තැන් වල නම් දාලා තියෙනවා. ඔයාලන්ට මතකද DQTS කියලා අපි රෝග තත්ත්වයක් විස්තර කළා කලින්. ඩිකෝවන්ස් ටීනෝසයිනොවයිටිස්. එතකොට අදාළ ස්ථානය අනුව නම් දාලා තියෙනවා. දැන් ඔයාලන්ට මම විස්තර කරනකොට තේරෙයි ඒක. මේ කණ්ඩරා ප්‍රදාහයක් තනිකර එතන විතරක් එන්න පුළුවන්. එතන විතරක්. එහෙම නැත්නම් වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් විදිහටත් ඇති වෙන්න පුළුවන්. අන්න ඒකයි වැදගත්. ඒතකොට රෝගියෙක් ඇවිල්ලා කිව්වොත් මගේ අහවල් තැන රිදෙනවා කියලා. අපි බලන්න ඕනේ මොකද්ද ප්‍රශ්නේ. මේක ජොයින්ට් එකේ ප්‍රශ්නයක්ද? මාංශ පේශි වල ප්‍රශ්නයක්ද? කණ්ඩරාවල ප්‍රශ්නයක්ද? අර එන්තිසිස් වල ප්‍රශ්නයක්ද? අන්න එහෙම හොයන්න ඕනේ. ඒකට ඉතින් දැනුවත්භාවයක් තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ට මේ පින්තූරෙත් බලන්න පුළුවන් කණ්ඩරාවක් කියන්නේ මොකද්ද? සයිනෝවියල් මෙම්බ්‍රේන් කියන්නේ මොකද්ද? ප්‍රදාහයක් කියලා කියන්නේ මොකද්ද කියලා බලන්න පුළුවන්. එතකොට මේ ටීනෝසයිනොවයිටිස් කියන තත්ත්වයේ තිබ්බොත් අදාළ ස්ථානයක වේදනාව ඇති වෙනවා. ඒ වගේම චලනවලදී වේදනාව වැඩි වෙනවා. සමහර චලන කරගන්න බැරි වෙනවා. එහෙම දෙයක්ත් තියෙනවා. මේ අද අපි කතා කරන ටීනෝසයිනොවයිටිස් කියන තත්ත්වය සමහර වෙලාවට මෙන්න මේ වගේ ප්‍රභේදවලින් දක්වනවා. මෙන්න මේ වගේ. ස්ටෙනෝසින් ටීනෝසයිනොවයිටිස් කියලා කියන්නේ සමහර දැන් පටු වෙලා. දැන් මම කලින් සඳහන් කළා අර සයිනෝවියල් මෙම්බ්‍රේන් එක තියෙනවා ඇතුලින් තියෙනවා කණ්ඩරාව කේබල් එකක් වගේ. එතකොට සමහර තැන් තියෙනවා පටු වෙන්න පුළුවන්. පටු වුණාම අර කේබල් එකක් හිර වෙනවා වගේ. උදාහරණ වශයෙන් කියනවා අපි මෝටර් බයික් එකක් ගමු. මෝටර් බයික් එකේ කේබල් එකක් කොහෙන් හරි හිර වෙනවනම් කේබල් එක වැඩ කරන්නේ කැඩි කැඩි යන්නේ. ඇද්දොත් ඇදිලා හිටිනවා ආපහු යන්නේ. අන්න ඒ වගේම තත්ත්වයක් ඇති වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මේ DQTS කියලා කියන්නේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඩිකෝවන්ස් ටීනෝසයිනොවයිටිස්. මේ මැණික් කටු ආශ්‍රිතව ඇති වෙන වේදනාකාරී තත්ත්වයක්. පැන්සලක් අල්ලගෙන ලියන්න බෑ. ගැටලුකාරී තත්ත්වයක්. අපි ඒක පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම සමහර විස බීජ නිසා කණ්ඩරා ප්‍රදාහයක් එන්න පුළුවන්. ඒ වගේම යම් යම් ආසාදන නිසාත් මේ ටීනෝසයිනොවයිටිස් එන්න පුළුවන්. විශේෂයෙන්ම වෛරස් වර්ග, ඒ වගේම බැක්ටීරියා වර්ග. අන්න ඒ වයින් ආසාදනය වුණොත් කණ්ඩරාවක් සහ වටේ තියෙන පටලේ ඔය කියන තත්ත්වෙ එන්න පුළුවන්. එහෙම නැත්නම් කණ්ඩරාවක් ඕනකට වැඩිය වෙහෙස කරේවොත් අපි හිතමු අධික මහන්සියක් ඇති වෙන විදිහට ව්‍යායාම සිද්ධ කළා. අන්න එතකොට මෙම තත්ත්වය ඇති වෙනවා ඕවර් යූස්. එහෙම නැත්නම් විශේෂයෙන්ම ඇති වෙන්න පුළුවන් ඕටෝ ඉම්යුන් ඩිසෝඩර් එක. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝගයක රෝග ලක්ෂණයක් විදිහට. ඉතින් මෙම තත්ත්වය ආපුවාම මොනවද රෝග ලක්ෂණ? ඒක වැදගත් වෙනවා. අර කණ්ඩරාවත් දිගේ කැක්කුම එනවා. සමහර කණ්ඩරා අපිට පැහැදිලිව දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම අතේ පිටියල්ල පැත්තේ බැලුවොත් ඇඟිලි ටික ඒ පැත්තට නමපුවාම අපිට පේනවා අර කණ්ඩරා පැහැදිලිව පටි වගේ. සාමාන්‍ය සෙනග කියන නහර කියලා ඇත්ත වශයෙන්ම නහර නොවේ කණ්ඩරා පේන්න ගන්න. ඉතින් මේ කණ්ඩරා රිදෙන්න පුළුවන්. ඒ වගේම ඉදිමීමක් දක්වන්න පුළුවන්. ඒ වගේම ඉදිමිලා තියෙන තැන් සමහර රතු පැහැයක් පෙන්වන්න පුළුවන්. අල්ලනකොට රිදෙන්න පුළුවන්. ඒ වගේම අදාළ සංධි ආශ්‍රිතව චලන සීමා වෙන්න පුළුවන්. ඒ වගේම සංධියක් තද වුණා වගේ දැනෙන්න පුළුවන්. ස්ටිෆ්නස් ඔන්න වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. දැන් වැඩිපුරම මෙම තත්ත්වය ඇති වෙන්නේ මොන වගේ තැන්වලද? ඒක ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම අත්වල ඇඟිලි වල වෙන්න පුළුවන්.
ඒ වගේම අතේ වෙන්න පුළුවන්. ඒ වගේම මණිකටු ආශ්‍රිතව වෙන්න පුළුවන්. ඒ වගේම කකුල ආශ්‍රිතව වෙන්න පුළුවන්. විශේෂයෙන් පාදය ආශ්‍රිතව. අපි හිතමු දැන් රෝගියෙක් ඇවිල්ලා අපිට කියනවා කකුල රිදෙනවා. එහෙම නැත්නම් අත රිදෙනවා. ඇයි ડોක්ටර් කියලා අහන අවස්ථා තියෙනවා. දැන් අපිට බලපුවහම පේනවා මේ ටීනෝසයිනෝයිටිස්. එහෙම නැත්නම් එන්තිසයිටිස්. දැන් මේ නම් කියලා තේරුම් කරන්න බෑ රෝගියාට. රෝගියාට වෛද්‍ය විද්‍යාව උගන්වන්න වෙනවා ඔක්කොම තේරුම් කරවන්න. එතකොට අපි කෙටියෙන් සමහර වෙලාවට කියනවා මේ නහරවල ඇදීමක් ඒ වගේ කියන අවස්ථා තියෙනවා. සමහරව සෑහීමකටපත් වෙන්නේ නැහැ අත වශයෙන්. නමුත් ඔය ටීනෝසයිනෝයිටිස්, එන්තිසයිටිස් ඔය වගේ තත්ත්ව තමයි තියෙන්නේ. විද්‍යාත්මකව පැහැදිලි කරන්න ගියොත් රෝගියාට තේරුම් කරන්න අමාරුයි. තේරෙන්නේ. අවබෝධයක් තියෙන කෙනෙකුට විතරයි මේක තේරුම් කරන්න පුළුවන්. මොකද සමහර රෝගීන් අපෙන් අහනවා ડોක්ටර් මේක හන්දියේ ප්‍රශ්නයක් නෙමෙයිද කියලා. සමහරට සන්ධිය ආශ්‍රිතව තියෙන්නේ. නමුත් සන්ධිය ගැටලුවක් නොවේයි තියෙන්නේ. ඉතින් රෝගීන් පිළිගන්නේ නැහැ සමහර වෙලාවට කිව්වට. දැන් අපි කියන එක තේරෙන්නේ නැහැ නේ රෝගියාට. අපි තේරුම් ගන්නද? රෝගියා හිතන්නේ හන්දියම තමයි මේ ප්‍රශ්නේ ඇත්තේ කියලා. මොකද හන්දියක ප්‍රශ්න නිසා තමයි වෙන්නේ. නැත්නම් හන්දිය ආශ්‍රිතව විතරක් කොහොමද කැක්කු වෙන්නේ කියලා හිතනවා. මේ ටෙන්ඩන් ගැන තේරෙන්නේ නැහැ අත වශයෙන්. එහෙම දෙයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝගයකදී මේ සයිනෝවියල් මෙම්බ්‍රේන් එකේ ප්‍රදාහයක් එන්න පුළුවන්. විශේෂයෙන් වෙන්න පුළුවන්. මොකද ඇගේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇගේම තියෙන අවයව වලට විරුද්ධව ක්‍රියාත්මක වීම නිසා. අපි දැන් බලමු මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන් රෝගාබාධ මොනවද? වැඩිපුර එන්න පුළුවන්. ප්‍රධාන රෝගයක් තමයි මේ රුමටොයිඩ් ආතරයිටිස්. ඉතින්ද විශේෂයෙන්ම ඔය සයිනෝවියල් මෙම්බ්‍රේන්ස් වල තමයි ප්‍රශ්නේ එන්නේ. ප්‍රදාහය එන්නේ. දියවැඩියා වගේ රෝගී තත්ත්වයක් තියෙනවා. එන්න වැඩිපුර ඉඩකඩක් තියෙනවා. ගවුට් කියන රෝගී තත්ත්වෙදී එන්න පුළුවන්. ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු වලදී එන්න පුළුවන්. අර ෆයිබ්‍රොමයල්ජියා කියලා රෝගී තත්ත්වයක් තියෙනවා අපි කලින් විස්තර කරලා තියෙනවා. ෆයිබ්‍රොමයල්ජියාගේ රෝගී තත්ත්වෙදී මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. දැන් මේ ටීනෝසයිනෝයිටිස් මෙම තත්ත්වය තදට આવොත් ප්‍රතිකාරය නොවැටුනොත් මොකද්ද වෙන්න පුළුවන්? මොකද්ද සංකූලතා? මේ ටෙන්ඩන් එකක් කැඩෙන්න පුළුවන්. රප්චර් වෙනවා කියලා කියන්නේ. එතකොට අදාළ චලනය කරගන්න බැරි වෙනවා. අපි හිතමු අතක ඇඟිල්ලකට එන ටෙන්ඩන් එකක් කැඩුනා. ඒකෙන් කරන චලනය එතනින් පස්සේ යන හිටිනවා. කරගන්න බෑ. දැන් ඇඟිල්ල ඇතුළට නමන ටෙන්ඩන් එක එහෙම වුණා නම් ඇඟිල්ල ඇතුළට නමා ගන්න බෑ. අනිත් පැත්තට නැමෙනවා. ඒ විදිහට නැමිලා හිටිනවා. ඔයගොල්ලන්ට තේරුණා ඇති ඒක. එතකොට මේකේ භයානකම තමයි අර කණ්ඩරාවක් කැඩෙන්න පුළුවන්. ඒ වගේම කණ්ඩරාව ගල් වෙන්න පුළුවන්. ස්ටිෆ් වෙන්න පුළුවන්. එතකොට සන්ධික චලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම කණ්ඩරාවක් අදාළ ප්‍රදේශය මිය යන්න පුළුවන්. අපි කියන නෙක්‍රෝසිස්. එතනදී සෙල්ස් ඩෙත් වෙන්න පුළුවන්. එතකොටත් කැඩෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපි කියන ඇඩිෂන්ස් වෙනවා කියලා. ඇඩිෂන්ස් කියලා කියන්නේ ඇලෙනවා. දැන් සමහර අවස්ථා තියෙනවා මේ ප්‍රදාහයට ලක් වෙච්ච අර සයිනෝවියල් මෙම්බ්‍රේන් එක. ඒ කියන්නේ කණ්ඩරාව වටේ තියෙන පටලය කණ්ඩරාවට ඇලුනොත් වෙන් කරගන්න බෑ. අන්න එතකොට චලනය සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. අපි මොනවා කළත් චලනය හදාගන්න බැරි වෙනවා. එවැනි අවස්ථාවක ශල්‍ය කර්ම කරන්න වෙනවා. නැවත ඒක ඒ තත්ත්වයට පත් කරගන්න. නැත්තම් සමහර අවස්ථා තියෙනවා. ඒ ආදාළ කොටසක් කපලා ඉවත් කරන්න වෙන අවස්ථාව. ඉතින් ඒක භයානකයි. එතකොට මේ ටීනෝසයිනෝයිටිස් කොහොමද අඳුරගන්නේ? පළපුරුදු වෛද්‍යවරයෙකුට රෝගියා පරීක්ෂා කරලා අඳුරගන්න පුළුවන්. රෝගියා කියන තැන වෛද්‍යවරයාට පුළුවන් අල්ලලා බලලා තීරණය කරන්න මේ ටීනෝසයිනෝයිටිස් කියලා. ඉතින් සැකසහිත අවස්ථාවලදී එක්ස්රේ පරීක්ෂණ කරලා බලන්න පුළුවන්. ඒ වගේම MRI ස්කෑන් කරන්න පුළුවන්, CT ස්කෑන් කරන්න පුළුවන්. ඒ වගේම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක කරලා බලන්න පුළුවන්. ඒ වයින් අල්ල ගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම තියෙන්නේ මොකක්ද කියලා. දැන් මේ ටීනෝසයිනෝයිටිස් කියන තත්ත්වය තහවුරු කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. NSAIDs අර වේදනානාශක කාණ්ඩයට වැටෙන ඖෂධ ලබා දෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී කෝටිකෝස්ටීරොයිඩ්ස් ලබා දෙන්න පුළුවන්. ස්ටීරොයිඩ් කාණ්ඩයට වැටෙන ඖෂධ. ඒ වගේ සමහර අවස්ථා තියෙන ඉන්ජෙක්ෂන් ලබා දෙනවා. ඉන්ජෙක්ෂන් අදාළ ස්ථානයට. ඒත් ස්ටීරොයිඩ් ඉන්ජෙක්ෂන්ස් තමයි වැඩිපුර ලබා දෙන්නේ. සමහර අවස්ථා තියෙනවා ආසන්න තත්ත්වයක් කියලා සැකකළොත් ඇන්ටිබයොටික්ස් ප්‍රතිජීවක එහෙම ලබා දෙන්න වෙනවා. ප්‍රතිජීවක. දැන් අපි හිතමු රුමටොයිඩ් ආතරයිටිස් වගේ තත්ත්වයක් නිසා ඇවිල්ලා නම් අන්න එතකොට රුමටොයිඩ් ආතරයිටිස් වලට දෙන ඖෂධ ලබා දෙන්න ඕනේ. අර එතකොට disease modifying drugs DMARDs කියන ඒවා එහෙම ලබා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් කොහොම වුණත් ප්‍රතිකාරය තීරණය වෙන්නේ රෝගියාට තියෙන තත්ත්වය සහ ස්වභාවය අනුව. මොකද්ද රෝග තත්ත්වය? හරි රෝග විනිශ්චයට ආවට පස්සේ තමයි නියම ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. ඉතින් ඕලන දැන් තේරුණා ඇති දැන් මෙම තත්ත්වය තේරුම් ගන්න ඕන එකක්. කොහේ හරි ඉදුණ පළියට මේ තැව්වයි කියලා මොන හරි ගෑවයි කියලා එහෙම හරියන්නේ. ඒක තමයි මම හැමදාම කියන්නේ. තනක් රිදෙනවා නම් හරිය රෝග විනිශ්චයට එන්න ඕන. මොකද්ද රෝගී තත්ත්වය කියලා බලන්න ඕන. නැත්තම් සංකූලතා එනවා පස්සට. ඉතින් මෙවැනි අවස්ථාවක මෙවැනි තත්ත්වයක් අවබෝධ කරගත්තට පස්සේ රෝගියාට අදාළ ස්ථානයේ
චලන සීමා කරන්න වෙනවා. ඕනට වැඩි වැඩ කරන්න ගියොත් අපහසුයෙන් අර ටෙන්ඩන් එකක් ඉරෙන්න පුළුවන්. ඒක නිසා රෙස්ට් එක වැදගත්. එකම විදිහට කරන ක්‍රියාකාරකම නම් ඒක ටික දවසක නතර කරන්න වෙනවා. නැත්නම් ඒක නැවත නැවත කළොත් ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී මේ බ්‍රේස් එකක් මොකක් හරි පළඳින උපකරණ ලබා දෙන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් ස්ප්ලින්ට් එකක් විශේෂයෙන්ම ඇඟිල්ලක වගේ න අර මොකක් හරි පතුරක් තියලා ඒ ගැළපෙන විදිහට ස්ප්ලින්ට් එක ඒ පතුර යොදන්න පුළුවන්. ඒ වගේම බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර යොදා ගන්න පුළුවන් හීට් තෙරපි, කෝල්ඩ් තෙරපි ඒ වගේ දේවලුත් තියෙනවා. ප්‍රතිඵල අඩු නම් කලාතුරකින් ශල්‍ය කර්ම කරන අවස්ථා තියෙනවා. ශල්‍ය කර්මයක් කළත් සමහර වෙලාවට 100% ප්‍රතිඵල නැති අවස්ථාත් අපි දැකලා තියෙනවා. දැන් අද අපි විස්තර කළේ මේ කණ්ඩරා ප්‍රදාහය කියන තත්ත්වය සම්බන්ධව. දැන් ඔයගලන්ට පේනවා ඇති ඇඟේ පොතේ වේදනාව කාපු පළියට මොකක්ද කියලා එකපාරට කියන්න බෑ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. අද අපි අපේ වීඩියෝ එකේ උත්සාහ කළේ මේ කණ්ඩරා ප්‍රදාහය කියන එක යම් පමණකට තේරුම් කරලා දෙන්න. දැන් ඔයගලන්ට තේරුණා ඇති ඇඟේ තැන් වල වේදනාවක් ආවම වෙන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද කියලා. දැන් කලින් අපේ වීඩියෝස් එකෙන් බැලුවා නම් තේරෙයි. ඔක්කොම එක වගේ. සමහර වෙලාවට කියන ඒවා බොහෝ දුරට කිට්ටුවෙන් යනවා. ඉතින් ඒ වුණාට වෙනස්. දැන් වෛද්‍යවරයෙක් කියන්නේ ඒකට තමයි. මේවා එකිනෙක වෙන් කරලා තේරුම් ගන්න. දැන් ඔය අපි විස්තර කරන රෝග තත්ත්ව ඇත්ත වශයෙන්ම තේරුම් ගන්න දැනුමක් තියෙන්න ඕනේ. ඒකට සුසුකම් තියෙන වෛද්‍යවරු වෙන්න ඕනේ. එතකොට තමයි මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපේ සාමාන්‍ය ජනතාව ගොඩක් වෙලාවට මොකක් හරි වේදනාවක් ආපුවම කැමති මොකක් හරි ගාලා තවලා එහෙම ඉන්න තමයි කැමති. කො මොකක් හරි පත්තුවක් බැඳලා එහෙම ඉන්නයි ගොඩක් අය කැමති වෙන්නේ. එකක් තමයි වෛද්‍යවරු ගාවට යන්න කරදරයි. වේදමක් යනවා. ඔයගේ දේවල් තියෙනවා. හැබැයි ඉතින් සමහර උදවිය අපි ළඟට එන්නේ ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇති වුණාට පස්සේ සංකූලතා ඇති වුණාට පස්සේ. දැන් සමහර වෙලාවල් අපි දැකලා තියෙනවා වෛද්‍යවරු ළඟට ගිහිල්ලා බේතුත් හරියට දීලා. හැබැයි වෛද්‍යවරයා මේ තේරුම් බේරුම් කරලා දීලා නැහැ මොකද්ද තියෙන්නේ කියලා. දැන් රෝගියාට ඒක මදි ඇත්ත වශයෙන්. රෝගයාගේ මනසට මදි මේ වෛද්‍යවරයා මේක තේරුම් අරන්ද බේත ලිව්වේ කියලා. එහෙම දෙයක්ත් තියෙනවා. දැන් සමහර රෝගීන් අපි ළඟට අරන් එනවා වෙනත් වෛද්‍යවරු ගාවට ගිහිල්ලා බේත් කළාට පස්සේ ඒ වට්ටෝරු අරගෙන එනවා. එහෙම නැත්නම් ඩයග්නොසිස් කාඩ් එක අරගෙන එනවා. රෝග විනිශ්චය පත අරන් එනවා. බලපුවම හරියට බේත් දීලා තියෙනවා. නමුත් රෝගියාව දැනුවත් කරලා නැහැ. අන්න ඒවා ගැටලුත් තියෙනවා. ඉතින් මේවා තේරුම් කරන්න ගියොත් එම සෑහෙන ලොකු වෙලාවක් යනවා වෛද්‍යවරුන්ට රෝගලකදී ඒවා කර ඉන්න වෙලාවක් නැහැ අත්ත වශයෙන්. එවැනි දේවලුත් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ වීඩියෝස් වලින් තමයි මේවා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ යම් පමණකට. ඉතින් අපි අද කතා කරපු ටියනොසයිනොවයිටිස් කියන්නේත් එවැනි තත්වයක්. ඉතින් අදත් සමුගන්නවා අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අප නැවත මුණ ගැසමු අලුත් දෙයක් සමග සුබ දවසක් ඔබ සියලු දෙනාට.